අයිබුවන් ළමයි අද වලට ගෙනල්ලා තියෙනවා විශේෂ පේපර් එකක්. ගොඩක් කට්ටිය අමාරුයි කියන ප්‍රස්ථාර ප්‍රශ්න ටිකක් ලේසියෙන්ම ගොඩ දාන්නේ කොහොමද කියලා අපි අද මේ පේපර් එකෙන් සාකච්ඡා කරමු. මේ දවස්වල ප්‍රශ්න රටාවට අනුව ඕගොල්ලන්ට ප්‍රස්ථාර ප්‍රශ්න 4ක් හෝ 5ක් ඔයාලගේ පේපර් එකට ඇතුළත් කරලා තියෙනවා. හරි. ප්‍රස්ථාරයක් අපි ඉස්සල්ලාම ගත්තාම අපි කියවන්න ඕන කොටසක් තියෙනවා, කියවන්න ඕනේ නැති කොටසක් තියෙනවා. මොකද විභාගෙදී අපිට කාලය ගොඩක් වැදගත්. හරි, ඔයාලට පේනවා මම මේ මාක් කරන ටික ඔයාලා මේ වචන දන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා වුණත් මෙන්න මේවා කියව ඉන්න එපා. මොකද මේවා අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රස්ථාර ප්‍රශ්නෙකදී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔයාලට මේ හම්බෙලා තියෙන ප්‍රශ්නේ අග. මෙන්න මේ මම රතු පාටින් මාක් කරන ටික හොඳට බලන්න ඕනේ. මෙතන තියෙන්නේ මත්නන් ගොසල් මූසම් නික්කා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගැළපෙන දේ, නිවැරදි දේ තෝරන්න කියලා තමයි මෙතන තියෙන්නේ. සමහර පේපර් වල ඔයාලට එන්න පුළුවන් මච්චි අනන් ගොසල් මූසම් නික්කා කියලා. එහෙම આવොත් ඒකෙන් අදහස් කරන්නේ නොගැලපෙන දේ තෝරන්න කියලා. හරි, අපි ප්‍රශ්නෙට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පේනවා. හරි, අපි ඉස්සෙල්ලාම බැලුවා මත්නන් ගොසල් මූසම් නික්කා. එතකොට අපිට අදහසක් තියෙනවා මේකේ ගැළපෙන දේ නිවැරදි දේ තමයි තෝරන්න කියන්නේ. හරි, මෙතන පල්ලෙහා තියෙන වචන පෙළේ ගත්තාම මේවා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වචනවල තේරුම ඔයාලා දන්නේ නැති උනට කමක් නැහැ. මේවා ආදේශ කරලා ඔයාලා උත්තරේ හොයන්න තමයි තියෙන්නේ. මේ වගේ වචන දැක්කහම බය වෙලා ඒ වගේ තේරුම් මතක් කර කර ඉන්න එපා. මොකද විභාගෙදී කාලය යනවා ඔයාලට දැනෙන්නේ නැහැ. හරි, සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලාම මේකේ බලන්නේ වඩාත් වැඩි මේ කියන්නේ කජම්මන්තයකින් තමයි පටන් ගන්නෙ. හරි, මෙතන කජම්මන්ත එකක් ඔයාලට පේනවා ඊ සම් නියොන් මීමන් කියලා. හරි, අපි දැන් මේ වචනේ මෙතන අපේ උත්තර 4න් තියෙනවද කියලා බලලා ආදේශ කරලා බලමු. ඒ උත්තරේ ඒකට ගැලපෙන කජම්මන්ත එකක් මෙතන තියෙනවද කියලා. ඔයාලට පේනවා මෙතන තියෙනවා. හැබැයි මේක තියෙන්නේ චොල්පන් නොම්සමිනිදා කියලා තමයි තියෙන්නේ. හරි, චොල්පන් නොම්සමිනිදා කියන්නේ 150ට වැඩි කියලා තමයි අදහස තමයි ඒකේ තේරුම තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට බැලුවහම පේනවා මෙතන 140ක් විතර තමයි තියෙන්නේ. 150ට වැඩි නෑ. ඒ කියන්නේ මේ උත්තරේ කෙලින්ම වැරදි. හරි, අපි ඊළඟ එකෙන් පටන් ගත්තොත් එහෙම ඊළඟ උත්තරෙත් අපි චෙක් කරලා බලමු. හරි, මේ තුන්වෙනි උත්තරේ ඔයාලට කියවගෙන යනකොට පේනවා සම්සානියොන් මීමනි තුබොන්චෙරෝ මන්සම්නිදා. හරි, ප්‍රස්ථාර ප්‍රශ්නවල ඔයාලගෙන් උත්තරේ අහන්න පුළුවන් විදිහ තියෙනවා 4ක්. පළවෙනි එක තමයි කජම්මන්ත වලින් අහනවා, ඊළඟ එක කජම් චොක්ත වලින් අහනවා, ඊළඟ එක තුබොන්චෙරෝ මන්සම්නිදා කියලා අහනවා. ඒ කියන්නේ දෙවනියට වැඩිම එක. ඊළඟට අහනවා චොල්බන් නොම්සම්නිදා කියලා අහනවා. පන්නීසං කියලාත් අහනවා. ඒ දෙකෙන්ම අදහස් කරන්නේ 50ට හෝ 50ට වඩා වැඩි. හරි, ඔයාලට මෙතන තුන්වෙනි උත්තරේ කියව ගමන් තේරෙනවා මෙතන තුබංචර මන්සම්නිදා කියන්නේ මෙන්න මේ සම්සානියොන් මීමනි කියන එක තුබංචර මන්සම්නිදා ඒක වඩාත් ගැළපෙන උත්තරයක් තමයි. ඒ කියන්නේ ආය අනිත් ඒවා කියව ඉන්න ඕනේ නැහැ. මේක තමයි උත්තරේ. හරි, අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නෙත් ඒ විදිහටම තමයි ඔයාලට තියෙන්නේ. මේ ප්‍රශ්නේ අග තමා කියවන්න ඕනේ. මොකද අග තමා ඔයාලගෙන් හරියටම ප්‍රශ්නේ ඔයාලට අහන්නේ. හරි, මෙතනත් තියෙනවා මත්නන් ගොසල් මෝෂම් නික්කා. එතකොට ඒ කියන්නේ වඩාත් ගැළපෙන දේ තෝරන්න තමයි තියෙන්නේ. මෙතනත් වගුවක් තියෙන්නේ. දැන් මේ වචන දන්නේ නැහැ කියලා අපි කල්පනා කර කර ඉන්න ඕනේ නැහැ. මේවා අපි ආදේශ කරලා ගන්න වචන පමණයි. හරි, පළවෙනි එක බැලුවා. පළවෙනි එකට ගැලපෙන උත්තරයක් අපි බලමු. මෙතන හරි, මේ කජම්මන්තක තියෙන්නේ හේසා තොංග්‍රියෝගා චෝතා කියලා. හරි, ඊට පස්සේ අපි බලනවා එතන දෙවෙනි උත්තරේ තියෙන්නේ ඒක පන්නීසං ඉඳා කියලා තියෙන්නේ. ඒක වැරදි. මොකද 150ට වැඩි නෑ, 133 එක තියෙන්නේ. හරි, අපි ඊළඟ උත්තරෙත් බලමු. හියුගාගා මංගි තෙමුණි කියලා තියෙනවා. හරි, ඒක චෙයිල් චොක්සම්නිදා කියලා තියෙන. ඒ කියන්නේ වඩාත් අඩුයි කියලා තියෙන්නේ. එතකොට ඔයාලට වගුවෙත් බැලුවහම පේනවා හියුගාගා මන්තා කියලා එක තියෙනවා. ඒක වඩාත් අඩුයි. ඒ කියන්නේ 115යි ඔක්කොටම වඩා අඩුයි. එතකොට අපි උත්තරේ ගහන්නේ අංක 1ට. හරිම ලේසියි මේ ප්‍රශ්න, අමාරු නැහැ. හරියට ටෙක්නික් එක ඉගෙන ගත්තාම කිසිම ගේමක් නැතුව ඔයාලට ප්‍රස්ථාර ප්‍රශ්න ටික ගහගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට පේනවද දන්නේ මම මේ කලින් අර ඉස්සරහා තියෙන වචන එකක්වත් පැහැදිලි කරෙත් නෑ, ඒවා කියුවෙත් නෑ. ඒ වුණාට අපිට උත්තර හොයාගන්න පුළුවන්. මේ ප්‍රශ්නෙත් අපි මේ විදිහටම කරමු. මේකෙත් තියෙන්නේ මත්නන් ගොසල් මෝසම් නික්කා කියලා. හරි, මෙතනත් තියෙන්නේ කෑම වර්ග වල ප්‍රශ්නයක්. ඒ අපිට වැඩක් නැහැ. අපි මෙතන වචන ආදේශ කරලා තමයි ගන්න ඕනේ.
හරි මෙතනත් බලමු කජම්මාන දෙක තියෙනවා හංගුක්කම් සික් කියලා එකක් තියෙනවා මේ යට මේකේ තියෙනවා සොයන් අම්සික් පොදා හංගුක්කම් සිකි තෝ මන්සමිනිදා කියලා හරි එතකොට මෙතන ප්‍රශ්න පොඩ්ඩක් මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ මෙතන සොයන් අම්සික් පොදා කියලා කොටසක් ඇවිල්ලා තියෙනවා හරි මෙන්න මේ විදිහට පොදා කියලා આવොත් අපි සාමාන්‍යයෙන් බලනවා කියලා අදහස තමයි දෙන්නේ ඒ වුණාට මෙන්න මේ වගුවකදී මේ විදිහට ප්‍රස්තාර ප්‍රශ්නයකදී આવොත් මෙතනදී අදහස් කරන්නේ මෙන්න මේ ඉස්සරහින් තියෙන වචනෙට වඩා ඊට පිටිපස්සෙන් තියෙන එක වැඩි කියන අදහස තමයි දෙන්නේ. ඒ කියන්නේ මෙතන සොයන් අම්සික් පොදා කියන්නේ සොයන් අම්සික් වලට වඩා හංගුක්කම්සික තෝමන් සමිදා හංගුක්කම්සින් වඩාත් වැඩි කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ කතාව ඇත්තද කියලා. ඔයාලට බලපුවම ගමන් පේනවා සොයන් අම්සික් වලට වඩා හංගුක්කම්සික් වගුවේ වැඩි කියලා. ඒ කියන්නේ 4 තමයි මේකට එන්න ඕනේ උත්තරේ. මේකට ඇත්තටම තප්පර ගානක් කියන්නේ මේ ප්‍රශ්නයක් ඔයාලට කරන්න මම මේ පැහැදිලි කරන නිසා මේ වගේ වෙලා යන්නේ. හරි අපි හතරවෙනි ප්‍රශ්නෙටත් ආවා. හතරවෙනි ප්‍රශ්නෙත් ඒ විදිහටම කරලා දාමු. මේකෙත් තියෙන්නේ මත්නන් ගොසල් මෝසම් නික්කා කියලා. අපි බලමු. මෙන්න මේ විදිහට මත්නන් ගොසල් මෝසම් නික්කා කියලා තියෙනවා. හරි. මෙතනත් අපි බලමුවම කජම්මන්ත එකක් තියෙනවා. මෙතන අපි බලමු ඒක සොන්සිල් හන්තන් තොංග්‍රියෝ කියලා තියෙන්නේ. හරි අපි මේ තියෙන තුන්වෙනි උත්තරේ මෙතන තියෙනවා සොන්සිල් හර් තොංග්‍රියෝ පොදා. හරි. එතනත් තියෙන්නේ පොදා කොටසක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා. හරි මේ විදිහට මේ පොදා කියලා ඇවිල්ලා තිබුත් මම කලිනුත් ඔයාලට පැහැදිලි කළා. මෙතන තියෙන්නේ මේ කලින් තියලා තියෙන වචනෙට වඩා ඊළඟට එන්න තියෙන ඒ කියන්නේ දෙක අතරේ කම්පෙයාර් එකක් තමයි මෙතනදී කරන්නේ. හරි මෙතන මේ තෝචෝ අසම්නිදා කියන්නේ මේක ඒ කියන්නේ වඩාත් වැඩි කියලා ඊට වඩා වැඩි කියලා අදහස තමයි දෙන්නේ. ඒකින්ද අපි ප්‍රස්තාර පොඩ්ඩක් බලමු. මේක තියෙනවා සොන්සිල් හර් තොංග්‍රියෝ පොදා චින්ජොල් හන් තොංග්‍රියෝ තෝ මන්සම්නිදා කියලා. ඉතින් බලපු ගමන් පේනවා මේ උත්තරේ වැරදි. සොන්සිල් හන් තොංග්‍රියෝ තමයි වැඩිම. හරි අපි ඊළඟ උත්තරේ චෙක් කරලා බලමු. හරි අපි මේ හතරවෙනි උත්තරේ බලමු. මෙතන තියෙනවා මේ අන්තිමට තියෙනවා පනි නොම්සමිදා කියලා. හරි මේ චොන්ජික්ඛන් තොංග්‍රියෝ එක තමයි මේ පනි නොම්සමිදා කියන්නේ. ඒ කියන්නේ 50ට වැඩි කියලා තියෙන්නේ. ඇත්තට මේක 50ට වැඩි නෑ 25ක් විතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම ඉතින් මේ 25 තියෙන්නේ කියන්නේ මේ උත්තරේ කොහොමත් වැරදි. පනි නොම්සමිදා කියන්නේ 50ට වැඩි. හරි අපි ඊළඟ ප්‍රශ්නට උත්තරයට આવත් බලමු. මේක තියෙන චින්ජොල් හන් තොංග්‍රියෝ පොදා චොන්ජික්ඛන් තොංග්‍රියෝ තෝ චෝසමිදා කියලා තියෙන්නේ. හරි අපි මාක් කරගමු චින්ජොල් හන් තොංග්‍රියෝ මෙන්න මේ හරි තියෙනවා. හරි ඊට වැඩිය චොන්ජික්ඛන් තොංග්‍රියෝ තෝ මන්සමිදා කියලා තියෙනවා. හරි ඔයාලට මේක බලපුවහම පේනවා මේක ඇත්තට මේ කියන කතාව හරි. ඊම චින්ජොල් හන් එකට වැඩිය චොන්ජික්ඛන් එක වැඩි. ඒ කියන්නේ මෙතනදී බැලුවම උත්තරේ ඔයාලට පේනවා දෙවෙනි උත්තරේ තමයි හරියන්නේ. මොකද මේවට මේ පොදා කියන උත්තරයක් මේ පොදා කියන වචනයක් આવත් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේක මේ එහෙම පැටලෙන්නේ නැහැ. හරි අපි ඊළඟ ප්‍රශ්නට ආවහම අපිට මෙතන තියෙනවා වගුවක්. හරි අපි මේක පොඩ්ඩක් බලමු. මේකෙත් ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන තියෙන්නේ මත්නන් කුසල් මෝසම් නික්කා කියලා තමයි තියෙන්නේ. හරි ඒ කියන්නේ නිවැරදි දේ තෝරන්න තමයි මේකෙත් තියෙන්නේ. හරි අපි බලමු මෙතන. හරි මෙන්න මේ විදිහට ඔයාලට වගුව තියෙනවා. මෙතනින් සෝරි ප්‍රස්තාරය තියෙනවා. මෙන්න මෙතනින් ඔයාලට මේ අර මම කලින් කියපු විදිහටම තමයි මේ ටිකත් ඔයාලා කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා ප්‍රශ්නේ ඉස්සෙල්ලා තේරුම් ගත්තා. හරි ප්‍රශ්නේ තේරුම් ගැනීම විතර ප්‍රමාණවත් ඔයාලට මෙතන. ඊට පස්සේ මෙතන වචන හිතින්න එපා. මේ මුලින් තියෙන වචන නම් හරි අපි මෙතන මේකට යන්. හරි මෙතන මේ උඩම තියෙන එක අපිට පේනවා හතරවෙනි උත්තරේ තියෙනවා ඒ චිමිසෙන් වල්පෝදා තගන් හුසිගාන් කියලා එකක් තියෙනවා. මේක බලමු. ඒක තෝ මන්සමිදා කියලා තමයි තියෙන්නේ. ඇත්තටම තගන් හුසිගාන් එක තෝ මන්සමිදා නැහැ. ඒක අර චිමි එක තමයි චිමිසෙන් වල් තමයි වැඩිම. ඒකින්ද ඒක හරි උත්තරේ වෙන්නේ නැහැ. හරි අපි ප්‍රස්තාරය බලමු දෙවෙනියට තියෙන්නේ මොකක්ද කියලා. හරි මෙන්න මෙතන ඔයාලට බැලුවහම පේනවා හරි ඉංගග්වන්ගේ
නොවගේ පියසෝන තේද අපි කජන් චොක් සම්විදා කියලා තියෙනවා. හරි එතකොට අපි එක ප්‍රස්ථාරය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන ඇත්තරම එක කජන් චොක්ත කියන්නේ වඩාත් අඩුයි ඒ කියන්නේ ඒක ගොඩක් අඩුවෙන්න ඕන. හරි එහෙම එකක් මෙතන නෑ මේ තියෙන එක ඒක ගොඩක් ඒ කියන්නේ එක තූබොංචිරුවාවක් තමයි ඒ උත්තරේ හරි වෙන්නේ. ඊළඟට අපි දෙවෙනි උත්තරේ බැලුවොත් මෙතන තෙගන්නු සිගානෙක් ගැන තියෙන හරි ඒක ඔයාලට මෙතන වචනේ ආදේශ කරලා අතන උත්තරේ බලන්න තියෙන්නේ. හරි තෙගන්නු සිගානෙක තියෙන්නේ තූබොංචිරුව මන්සමින්දා කියලා. ඇත්තට මේක තූබොංචිරුව මන්සමින්දා නෙමෙයි මේක කජන් චොක්තා. ඒකත් වැරදි එහෙනම් කෙලින්ම තුනට ගහන්න ආය අනිත් එක කීවේ ඉන්න ඕනේ නැහැ. තුන තමයි හරි. ආය එක කීවේ ඉන්න ඕනේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් කියවලා බලන්න පොඩ්ඩක් ඒක ඇත්තටම සැකනම් මෙතන තියෙනවා හේසා කුසංවන්දල් ඒක කජන් මන්සමින්දා හරි ඒක තමයි උත්තර. හරි ඊළඟ ප්‍රශ්නෙට ගියාම අපිට මෙතන තියෙනවා උඩින්ම තියෙන එක බලනවා මත්නන් කුසල් මෝසම් නික්කා. ඔයාලා ගොඩක් මත්නන් කුසල් තමයි ඉන්නේ මං කියන්නන් එනවා අඩුයි මේ දවස්වල. ඇවිල්ලාම නැහැ. ඒ කියන්නේ මේ හැබැයි ආවේ නැති වුණාට කමක් නැහැ. ඔයාලා ඒවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා යන එක අපිට හොඳයි. හරි මෙතන බලුවම මෙතන තියෙනවා මේ උඩින්ම මොකක් හරි මේ සංචාරක මොකක් හරි තමයි තියෙන්නේ. මෙතන හොංකොං කියලා තියෙනවා. හරි ඒකම තුන්වෙනි උත්තරේ තියෙනවා හොංකොංගේ තූබොංචිරෝ මනි සූචුල් මෙතන තියෙන්නේ මේ අපනයනයක් ගැන තියෙන්නේ. හරි තුන්වෙනි උත්තරේ වැරදි එක තූබොංචිරෝ නෙමෙයි. හරි දෙවෙනි එකේ තියෙනවා සිංගප්පූ එක කජන් මනි සූචුල් ස්පොම්දා කියලා. හරි සිංගප්පූ එහෙම නෑ ඒක තූබොංචිරෝ තියෙන්නේ. හරි එතකොට හතරවෙනි උත්තරේ අපි බලනවා මීගුක් පොදා පෙතනම්. ඒ කියන්නේ හරි මෙතන මීගුක් තියෙනවා මෙතන පෙතනම් තියෙනවා. හරි මීගුක්කට වඩා පෙතනම් වැඩි කියලා තමා කියන්නේ. ඉතින් ඔයාලට ප්‍රස්ථාරය බලන්න පුළුවන් මීගුක්ද වැඩි පෙතනම්ද වැඩි කියලා. අතන මීගුක් තමයි වැඩි මෙතන. ඒ කියන්නේ ඒ උත්තරේ වැරදි. ඉතින් ඒක කෙලින්ම ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඒකට ආයෙ බල බල ඉන්න ඕනේ නැහැ. මෙතන තියෙන්නේ බෙදලාමේ කජන් චොක්තා කියලා. ඒ කියන්නේ ඒක වඩාත් අඩුයි. ඒක තමයි උත්තරේ විදියට එන්නේ. හරි